ඉතින් අපි කලින් සතිවල කතා කරා මයින්ඩ්ෆුල්නස් කියන්නේ මොකක්ද සහ මයින්ඩ්ෆුල්නස් වල වැදගත්කම. අද අපි පොඩ්ඩක් කතා කරමු අපිට මෙහෙම හැමදාම ලේසියෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මයින්ඩ්ෆුල්නස් එක්සර්සයිස් එකක් ගැන. ඔව් ඒක හරි වැදගත්. දැන් මයින්ඩ්ෆුල්නස් එක්සර්සයිසස් ගොඩාක් තියෙනවා. ඒක අපි පළවෙනිම කරනවා. ඒකෙන් අපිට ඔබ හැමෝටම විදමක් යන්නේ නැතුව ඉදින්දා ජීවිතේ ඔඩ වෙලාවට කරන්න පුළුවන් අභ්‍යාසයක් තමයි මම අද කියන්නේ. මේක ප්‍රවේශයක් හැටියට අපිට පුළුවන් හුස්ම පිළිබඳව නැත්නම් අපි කියනවා ඒකට මේ breath awareness. අපි හුස්ම පිළිබඳව අවධානය යොමු කිරීම. ඒක තමයි වැඩිපුරම මම දැන් ලෝකේ වැඩිපුරම භාවිතා වෙන මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එක. දැන් අපි මේ breath awareness එක හරි සරල වගේ පෙනුනට ඒක උගා ගැඹුරු පැත්තකට යන්න පුළුවන්. ඉතින් අපි සරල අභ්‍යාසයක් උනට අපි බලමු පහසු වෙලාවක් පහසු ස්ථානයක්. මේ අභ්‍යාසෙ බාධාවක් නැතුව කරන්න පුළුවන් තැනක්. එහෙම තැනක ඔබ පහසුවෙන් වාඩි වෙන්න. හොඳ පොඩ්ඩක් ඉඳගෙන ශරීරයේ සැහැල්ලුවෙන් තියාගෙන පාද පොළවට තියන අත් දෙක පොළවට තියන නැත්නම් භාවනා කරන ඉරියව්වක වම අත උඩින් දකුණු අත තියාගෙන ඔබ පහසු ඉරියව්වකට එනවා. ඇවිල්ලා ස්ටික් පියාගන්න. ස්ටික් පියාගත්තාම ඔබට දැනෙනවා දුරක් වෙනවා බොහෝ අයට. ඒක දිහා පොඩ්ඩක් වෙලා තප්පර දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි සැහැල්ලුවෙන් ගැඹුරින් හුස්ම තුනක් අරගෙන පිට කරනවා. හුස්ම තුනයි ගැඹුරින් හැබැයි සැහැල්ලු. හුස්ම තුනෙන් පස්සේ අපි මේ සාමාන්‍ය හුස්මට යන්න ඕනේ. ඒ කියන්නේ ඔබ අප දැන් මේ ඉන්න විදිහටම අපි හුස්ම ගන්න ඒ ආකාරයටම යනවා. හුස්ම වලට බලපෑමක් නොකර හැබැයි හුස්ම දිහා අවධානය යොමු කරනවා. මේක තමයි වැදගත්ම දේ. paying attention කියන එක. ඔබගේ ආස්වාස ප්‍රස්වාසයේ සිදුවෙන හැටි බලාගෙන ඉන්නවා. හැබැයි එයට බලපෑමක් නොකර. ඉතින් මෙහෙම ඉන්නකොට අපිට හුස්මෙම දිග තියෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒක මිනිත් විතර යන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ගියහම හුස්ම මේ බව දැනගෙන නැවත ඔබේ ආස්වාස ප්‍රස්වාසයට විදාරට එන්න. මෙහෙම මිනිත් කීපයක් ඔබට ඉන්න පුළුවන්. පහසු වෙලාවක් ඉඳලා. එහෙම යනකොට ඔබේ ශරීරයේ සැහැල්ලුවක් දැනෙනවා. මේ සැහැල්ලුව ගැන පොඩ්ඩක් බලලා අවසානයේදී ඔබට පුළුවන් නැවත ගැඹුරු හුස්ම තුනක් අරගෙන අභ්‍යාසය අවසන් කරන්න. ඉතාලම කෙටි සරලයි. දවසකට වරක් ගන්න කරන්න පුළුවන් නම් හොඳයි. වාර දෙකක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් මේ විදිහට මේ අභ්‍යාසය කරලා බලන්න ඔබට සැහැල්ලුවක් සුවයක් දැනෙනවාද කියලා. තව දෙයක් වැදගත් දෙයක් තමයි මේ වතුර එකක් එහෙම තියාගෙන ඔබට ඉන්න පුළුවන් නම් මේ අභ්‍යාසය අවසානයේදී වතුර ටිකක් බොන්න පුළුවන්. ගාක් හොඳයි. ටික වෙලාවක් අභ්‍යාසය කරනවා නම් ඒ වගේ දේකුත් කරාම ඔබට හරි පහසුවක් දැනෙන්නේ. රිෆ්‍රෙෂ් වෙලා නැවත අභ්‍යාසය අවසන් කරලා නැගිටින්න පුළුවන්. මේවා කරනකොට තව වැදගත් දෙයක් තමයි මේ ග්‍රැටිටියුඩ් කියන්නේ. නැත්නම් අපි ගත්තොත් එහෙම මේ කෘතවේදී භාවය කියන දේ ඔබේ ජීවිතේ ඇඳ ගන්න ඕන. ඒ ගැන තව වීඩියෝ එකකින් ඉස්සරහට කතා කරමු.